හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ YouTube වීඩියෝ එක කවුරුත් ස්කිප් කරන්න එපා. ඒකට හේතුව තමයි ස්පෙෂල් ප්‍රොමෝ ගැන කියනවා. මේ YouTube වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද නිවැරදිව SM account එකක් හදලා verify කරන්නේ කොහොමද කියන එක තමයි මේ YouTube වීඩියෝෙන් කතා කරන්නේ. ඊට අමතරව SM ආයතනයේ විසින් SM broker company විසින් දීලා තියෙනවා 100% බෝනස් අවස්ථාව. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් මම කරලා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ මුලින්ම රෙජිස්ටර් වෙන කෙනෙක් නම් SM එකේ ඕගොල්ලන්ට හම්බ වෙනවා ඩොලර් يعني 100% බෝනස් අවස්ථාව හම්බ වෙනවා. ඒ ගැන මම සම්පූර්ණ වීඩියෝයක් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒ වීඩියෝ එක බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක. ඒකෙන් ගිහිලා ඒ වීඩියෝ එක බලලා ඊට පස්සේ ඩිප්සික් කරන කට්ටිය ඩිප්සික් කරන්න තියෙනවා. හරි. ඒ වගේම ඔයගොල්ලෝ අලුතෙන්ම ට්‍රේඩින් වලට සම්බන්ධ වෙච්ච කෙනෙක් නම් එකපාරට ට්‍රේඩින් කරන්න යන්න එපා. මුලින්ම ඩිමේ account එකක් ක්‍රියේට් කරලා ඉවරලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙලා වැඩේ පටන් ගමු. ඒ වගේම ට්‍රේඩින් කියන්නේ රිස්ක් දෙයක්. ඒක ඔළුවේ තියාගෙන තමයි ට්‍රේඩින් කරන්න ඕනේ. තව කාරණාවක් මතක් කරනවා ඔයගොල්ලන්ට පුළුවන් අපේ ෆ්‍රී සිග්නල් ගෲප් එකට ඒ වගේම නිවුස් අප්ඩේට් ගෲප් එකට ට්‍රේඩින් ප්ලෑන් ගෲප් එකට සම්බන්ධ වෙන්න. ඒ සියලුම දේවල් වලට සම්බන්ධ වෙන්න පුළුවන් හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා අපේ ටෙලිග්‍රෑම් channel එකට සම්බන්ධ වෙලා මට WhatsApp message එකක් දාන එක විතරයි. එහෙනම් අපි බලමු කොහොමද SM එකේ අලුත් අප්ඩේට් වලින් පස්සේ account එකක් හදලා verify කරන්නේ කොහොමද. මුලින්ම ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දීලා තියෙන XM රෙජිස්ටර් ලින්ක් එක ටච් කරන්න. XM රෙජිස්ටර් ලින්ක් එක ටච් කරාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන ඔයාලා මේ දෙවනියට තියෙන continue on the web කියන එක ටච් කරන්න. දැන් ඔයාලට මේ වගේ ෆෝම් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන country of residence කියන තැන ශ්‍රී ලංකා කියලා select වෙලා තියෙනවා. ඔයාලා ශ්‍රී ලංකාවේ පදිංචි ඒ කියන්නේ ඔයාලා මෙතන account එක හදන්නේ ඔයාගේ ශ්‍රී ලංකාවේ තියෙන identity card details හෝ driving card එකේ තියෙන details වලට නම් ඔයාලා මෙතන ශ්‍රී ලංකා කියන එක select කරන්න ඕනේ. නැත්නම් ඒ අදාළ රට select කරන්න ඕනේ. ඊට පස්සේ email කියන එකට ඔයාලා පාවිච්චි කරන ඔයාලගේ වැඩ කරන ඊමේල් එකක් මෙතනට ලබා දෙන්න ඕනේ. කියන්නේ ඔයාලා මේ ඊමේල් එක වෙරිෆයි කරන්න ඕනේ. ඒ නිසා මෙතන ඔයාලා පාවිච්චි කරන නිවැරදි ඊමේල් එකක් මෙතනට ලබා දෙන්න. පාස්වර්ඩ් කියන තැනට ඔයාලා ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් ලබා දෙන්න ඕනේ. කැරක්ටර්ස් 10ත් 15ත් අතර තියෙන ඉංග්‍රීසි කැපිටල් ලකුණු, සිම්පල් ලකුණු, ඉලක්කම් සිම්බල්ස් එකතු වෙච්ච හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් ඔයාලා මෙතනට ලබා දෙන්න ඕනේ. ඔයාලට මතක හිටින පාස්වර්ඩ් එකක් මෙතනට ලබා දෙන්න. ඔයාලට හිතෙනවා නම් බැරි වෙලාවක්වත් ඒක අමතක වෙයි කියලා. ඔයාලා කොලේක හරියේ පාස්වර්ඩ් එක ලියලා තියාගන්න. මොකද ඔයාලට XM එකට වෙබ්සයිට් එකේ ලොග් වෙද්දී මේ පාස්වර්ඩ් එක අනිවාර්යෙන් ඕනි වෙන නිසා. දැන් ඔයාලා මේ නිල් පාටින් තියෙන enter here කියන එක ටච් කරන්න. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙනවා කෝඩ් එකක්. ඔයාලා මේ කෝඩ් එක නිවැරදිව මෙතන ටයිප් කරන්න ඕනේ. ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මේ කෝඩ් එක සඳහන් කරලා තියෙනවා. ඔයාලා කොපි කරලා වුණත් ඔයාලට මේක මෙතනට ලබා දෙන්න පුළුවන්. ඔයාලා කෝඩ් එක නිවැරදිව මෙතනට ලබා දෙන්න. ඔයාලා ලබා දෙන්න ඕනි කෝඩ් එක තමයි 7 කැපිටල් V 4 කැපිටල් R කැපිටල් Q. ඔයාලා මේ කෝඩ් එක මෙතනට නිවැරදිව ලබා දී ඉවර වෙලා ඊට පස්සේ මේ තියෙන ටික් සලකුණ යොදන්න. දැන් ඔයාලා මේ තියෙන රෙජිස්ටර් කියන එක ටච් කරන්න. දැන් ඔයාලට මේ වගේ නෝට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනදි කියන්නේ ඔයාලා රෙජිස්ටර් වෙද්දී දුන්නු ඊමේල් එකට වෙරිෆයි කරන්න මේල් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. දැන් ඔයාලා Gmail app එක මගින් ඔයාලා රෙජිස්ටර් වෙද්දී දුන්නු ඊමේල් එකට ආවට පස්සේ XM එකෙන් මේ වගේ verify your email address කියලා මේල් එකක් ඇවිල්ලා තිනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා මේ තියෙන මේල් එක ඕපන් කරගන්න. දැන් ඔයාලා පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට කොළ පාටින් verify email කියලා එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා ඒක ටච් කරන්න. හරි. දැන් ඔයාලට මේ වගේ login form එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනදී ඔයාලා ඊමේල් කියන තැනට කලින් ඔයා රෙජිස්ටර් වෙද්දී ඊමේල් එකක් දුන්නානේ. අන්නේ ඊමේල් එක නිවැරදිව ටයිප් කරන්න ඕනේ. පාස්වර්ඩ් කියන එකට ඔයාලා දැන් රෙජිස්ටර් වෙද්දී දුන්නු ස්ට්‍රෝං පාස්වර්ඩ් එක තියෙනවනේ. අන්නේ පාස්වර්ඩ් එක මෙතන ටයිප් කරන්න ඕනේ. ඒ තොරතුරු නිවැරදිව ටයිප් කරලා ඉවර වෙලා මේ පල්ලෙහා තියෙන login කියන එක ටච් කරන්න. දැන් ඔයාට මේ වගේ කෝඩ් එකක් එන්ටර් කරන්න එනවා. ඔයාලා XM එකේ රෙජිස්ටර් වෙද්දී දුන්නු මේල් එකට ආවට පස්සේ ඔයාලට මේ වගේ XM එකෙන් OTP කෝඩ් එකක් ඇවිල්ලා තිනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා මේ ඇවිල්ලා තියෙන OTP කෝඩ් එක මෙතනට ලබා දීලා ඉවර වෙලා ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන verify code කියන එක ටච් කරන්න. දැන් ඔයාලා මේ විදිහට ඔයාගේ account එකට log වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා complete කියලා එකක් තියෙනවා. ඔයාලා මේ complete කියන එක ටච් කරන්න.
මෙතන ඔයාලගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් ලබා දෙන්න ඕනි. ඔයාලා අනිවාර්යයෙන්ම මෙතනදී ඔයාලා පාවිච්චි කරන නිවැරදි දුරකථන අංකයක් මෙතනට ලබා දෙන්න. ඔයාලා දුරකථන අංකය ලබා දෙන්න ඕනේ බිංදුව නැතුව ඔයාලා වැඩ කරන නිවැරදි දුරකථන අංකයක් මෙතනට ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලා මේ පල්ලෙහා තියෙන receive code කියන එක ටච් කරන්න. දැන් ඔයාලට මේ වගේ කෝඩ් එකක් එන්ටර් කරන්න එනවා. ඔයාලා දැන් කලින් දුරකථන අංකයක් ලබා දුන්නානේ. ඒ දුරකථන අංකයට ඔයාට කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා ඉලක්කම් 6ක. ඔයාලා කෝඩ් එක නිවැරදිව මෙතනට ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ පල්ලෙහා තියෙන verify කියන එක ටච් කරන්න. දැන් ඔයාලට මේ වගේ your phone is successfully verified කියලා මේ මැසේජ් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔයාට තියෙන්නේ මේ ඔයාගේ profile details මෙතන ලබා දෙන්න. first name කියන එකට ඔයාගේ නමේ පළමු කොටස ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ middle name කියන තැනට ඔයාගේ නමේ දෙවැනි කොටස ඇතුළත් කරන්න ඕනේ. last name කියන තැනට ඔයාගේ නමේ අවසාන කොටස ඇතුළත් කරන්න ඕනේ. ඔයාගේ නමේ කොටස් දෙකයි නම් තියෙන්නේ. ඔයාලා first name last name කියන තැන් දෙකට ඒ අදාළ නමේ කොටස් දෙක ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ උපන්දිනය select කරන්න එනවා. මෙතන date of birth කියන තැන ඔයාලට බලා ගන්න පුළුවන්. select a date කියලා ඉස්සරහින් කැලෙන්ඩර් එක සලකුණක් තියෙනවා. ඔයාලා ඒකට ටච් කරලා ඉවර වෙලා ඊට පස්සේ ඔයාගේ උපන්දිනය මෙතන නිවැරදිව select කරන්න ඕනේ. දැන් ඔයාලා මේ තියෙන continue කියන එක ටච් කරන්න. දැන් ඔයාට මේ වගේ ෆෝම් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන ඇඩ්‍රස් කියන තැන ඔයාලගේ ලිපිනය නිවැරදිව ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ city town කියන තැන ඔයාගේ ලිපිනයට අදාළ නගරය නිවැරදිව ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ street number කියන තැන ඔයාගේ ඇඩ්‍රස් එකේ තියෙන නම්බර් එක නිවැරදිව ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ postal code කියන එක ඔයාගේ නගරයට අදාළ කෝඩ් එක තමයි මෙතන ඇතුළත් කරන්න ඕනේ. මේක ඔයාලා දන්නේ නැත්නම් ඔයාලට මේක Google එකේ ගන්න පුළුවන්. ඒක කරන්නේ ඔයාලා මුලින්ම Google එකේ සර්ච් කරන තැනට ගිහිල්ලා ඔයාලගේ නගරය මුලින්ම ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාලා එතනම postal code කියලා ටයිප් කරලා ඉවර වෙලා සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ ඔයාලට කෝඩ් එකක් එනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා ඒ කෝඩ් එක මෙතන නිවැරදිව ලබා දෙන්න ඕනේ. ඒ ඩීටේල්ස් නිවැරදිව ලබා දීලා ඉවර වෙලා ඔයාලා මේ පල්ලෙහා තියෙන continue කියන එක ටච් කරන්න. දැන් ඔයාලට මේ වගේ verify කරන්න එකක් එනවා බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනදී ඔයාලගේ ඩෙන්ටි කාඩ් එක හෝ ඩ්‍රයිවිං ලයිසන් එක හෝ පාස්පෝර්ට් එක හෝ මෙතන ඔයාලා වෙරිෆයි කරන්න අප්ලෝඩ් කරන්න ඕනේ. ඒකට ඔයාලා මේ පල්ලෙහා තියෙන continue කියන එක ටච් කරන්න. දැන් ඔයාලා මේ තියෙන ටික් සලකුණ යොදන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ වගේ එකක් බලා ගන්න පුළුවන් වෙනවා. එතන ඔයාලා මුලින්ම ඔයාලගේ දැන් ඔයාලා account එක හැදුවනේ. ඒ හදන account එක verify කරන්න ඔයාලා පාවිච්චි කරන document එක කියන්නේ passport එක හෝ identity card එක හෝ driving license එක හෝ නිකුත් කරපු රට මොකක්ද කියන එක select කරන්න ඕනේ. ඔයාලා ලංකාවේ document තියෙන කෙනෙක් නම් ඔයාලා ශ්‍රී ලංකා කියන එක select කරන්න. නැත්නම් ඒ අදාළ රට select කරන්න. ඊට පස්සේ පල්ලෙහා තියෙන එකේ passport, national ID, driving license කියලා තියෙන තැන ඔයාලා upload කරන්න ඉන්න document එකේ වර්ගය select කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා identity card එක නම් upload කරන්න national ID කියන එක touch කරන්න ඕනේ. passport එක නම් upload කරන්න ඔයාලා passport කියන එක touch කරන්න ඕනේ. එහෙම නැත්නම් driving license එකේ photo එකක් upload කරන්නේ ඔයාලා driving license කියන එක touch කරන්න ඕනේ. මම මේ වෙලාවේදී national identity card එක upload කරන හින්දා මම මේ national ID කියන එක touch කරනවා. දැන් ඔයාලට මේ වගේ ඉන්ස්ට්‍රක්ෂන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන කියන්නේ ෆ්ලෑෂ් ඇරේ ඔන් නොවිච්ච. ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් එකේ ෆ්ලෑෂ් ඇරේ දාන්න නැතුව තමයි මේ ෆොටෝ එක ගහන්න ඕනේ. ඒ වගේම කල්ලිකුත් වෙච්ච ડોකියුමන්ට් මෙතන අප්ලෝඩ් කරන්න බෑ. බොඳ වෙච්ච ડોකියුමන්ට් අප්ලෝඩ් කරන්නත් බෑ. ඊට පස්සේ සාමාන්‍යයෙන් ස්ක්‍රීන් එකේ සයිස් එකට වඩා ගොඩාක් පුංචියට තියෙන ෆොටෝ අප්ලෝඩ් කරන්නත් බෑ. ඉතින් මේ විදිහට නැති ඔයාලා ෆොටෝ එකේ ඩෙන්ටි කාඩ් එකේ හතර කොන පේන පැහැදිලි බොඳ වෙලා නැති පැහැදිලි ෆොටෝ එකක් තමයි මෙතන අප්ලෝඩ් කරන්න ඕනේ. දැන් ඔයාලා මේ උඩ තියෙන කතිර සලකුණට ටච් කරලා මේක අයින් කරගන්න. දැන් ඔයාලට මෙතනදී ක්‍රම දෙකක් මගින් ඔයාගේ වෙරිෆිකේෂන් එක කරන්න පුළුවන්. එකක් තමයි ඔයාලට මේ ෆොටෝ කියන එක සිලෙක්ට් කරලා ඉවර වෙලා ඊට පස්සේ මෙතන මේ කහපාට කොටුවක් තියෙනවනේ. අන්නේ කොටුවට හිටින විදිහට ඔයාලා කැමරාවෙන් ෆොටෝ එකක් ගන්න විදිහට තියලා ඉවර වෙලා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලා අප්ලෝඩ් කරන ડોකියුමන්ට් එක ස්කෑන් වෙනවා. එහෙම ස්කෑන් වෙලා ඊට පස්සේ
මුලින්ම ඔයාලා ඩෙන්ටි කාඩ් එක ඉදිරිපස තමයි එහෙම ස්කෑන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පිටුපස ඉදිරිපස ස්කෑන් වෙලා ඉවර වෙලා ඩෙන්ටි කාඩ් එකේ පිටුපස ස්කෑන් කරන්න ස්ටෙප් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මේ පල්ලෙහා තියෙන අප්ලෝඩ් කියන එක ටච් කරන්න. අප්ලෝඩ් කියන එක ටච් කරාට පස්සේ ඔයාලට කෙලින්ම ඔයාලා කලින් ගහලා තියාගත්තු ඔයාගේ ඩෙන්ටි කාඩ් එකේ ඉදිරිපස හෝ පිටුපස පැහැදිලි ෆොටෝ එක අප්ලෝඩ් කරන්න එනවා. මම හිතන්නේ ඔයාලට මේ දෙවෙනි ක්‍රමයේ මගින් ඩොකියුමන්ට් අප්ලෝඩ් කරොත් ඔයාලට ඒක ලේසි වෙයි. ඔයාලා ඒ හින්දා කලින් ඔයාගේ ඩෙන්ටි කාඩ් එකේ හෝ ඩ්‍රයිවිං ලයිසන්ස් එකේ හෝ පාස්පෝර්ට් එකේ පැහැදිලි ෆොටෝ එකක්, ඒ කියන්නේ බොඳ වෙලා නැති හතර කොන පේන පැහැදිලි නිවැරදි ඩෙන්ටි කාඩ් එක හෝ ආදාර ඩොකියුමන්ට් එකේ ෆොටෝ එකක් අරගෙන ඉවර වෙලා ඉදිරිපස ඩෙන්ටි කාඩ් එකේ නම් ඒ ඉදිරිපස ෆොටෝ එක සහ පිටුපස ෆොටෝ එක නිවැරදිව අප්ලෝඩ් කරලා ඉවර වෙලා ඊට පස්සේ පල්ලෙහා තියෙන වෙරිෆයි කියන එක ටච් කරන්න. ඔයාලට මේ වගේ ස්ටෙප් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන තියෙන්නේ ඔයාලා ඩොකියුමන්ට් අප්ලෝඩ් කරපු කෙනා ඉන්නෝනේ. ඒ කියන්නේ ඔයා හෝ ඔයාගේ වෙන කෙනෙක්ගේ ඩොකියුමන්ට් ඔයා අප්ලෝඩ් කරා කියමුකෝ. එතකොට ඔයා ඒ ඩොකියුමන්ට් අප්ලෝඩ් කරපු කෙනාගේ ෆේස් වෙරිෆිකේෂන් එකක් මෙතනදී කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතන කහපාට රවුමක් තියෙනෝනේ. එතනට ඔයාගේ හෝ යදාළ කෙනාගේ මූණ පේන විදිහට කැමරාව අල්ලන්න ඕනේ. කහපාටින් තියෙන රවුම වටේ ස්කෑන් වෙලා ඉවර වෙලා ඔයාගේ වෙරිෆිකේෂන් එක වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාගේ ඉලෙක්ට්‍රොනික වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් කියලා ඇවිල්ලා ඉවර වෙලා මේ වගේ ස්ටෙප් එකකට එනවා. මෙතන ඔයා ලබා දුන්නෝ ලිපිනය වෙරිෆිකේෂන් එක කරන්න ඕනේ. කියන්නේ ඔයාලා ඇඩ්‍රස් එකක් ලබා දුන්නානේ ඇඩ්‍රස් එක වෙරිෆයි කරන්න ඕනේ. මෙතනට ඔයාලට විදුලි බිලක්, ගෑස් බිලක්, ෆෝන් බිලක් ඒ වගේ ඕනම බැංක් ස්ටේට්මන්ට් එකක් ඒ වගේ ඕනම ඔයාගේ ඇඩ්‍රස් එකට ආපු රිසිට් එකක පැහැදිලි ෆොටෝ එකක් මෙතනට අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඩෙන්ටි කාඩ් එකේ පිටුපස උනත් මෙතනට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒකට ඔයාලා මේ ටැප් ටු අප්ලෝඩ් කියන එක ටච් කරලා ඉවර වෙලා ඒ අදාළ ඩොකියුමන්ට් එක අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ පල්ලෙහා තියෙන සබ්මිට් ඩොකියුමන්ට්ස් කියන එක ටච් කරන්න. දැන් ඔයාලට මේ වගේ සක්සස්ෆුලි අප්ලෝඩ් යුවර් ඩොකියුමන්ට් කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලා මේ තියෙන චෙක් ස්ටේටස් කියන එක ටච් කරන්න. දැන් ඔයාලට මේ වගේ ඔයාගේ ඩොකියුමන්ට් හිස්ටරි එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා අප්ලෝඩ් කරපු ඩොකියුමන්ට් වල හිස්ටරි ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් පැය කිහිපයක් ගියාට පස්සේ මේල් එකක් මගෙන් දැනුවත් කරනවා ඔයාගේ account එක verify වෙලා තියෙන්නේ කියලා. ඒක ඔයාලා මේ වෙබ්සයිට් එකට එක්සෑම් වෙබ්සයිට් එකට ඇවිල්ලා ඉවර වෙලා මේ දකුණු පැත්තේ උඩ තියෙන ප්‍රොෆයිල් අයිකන් එකට ටච් කළාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනින් ඔයාගේ account එක verified වෙලා තියෙන්නේ කියලා. හරි අපි දැන් බලමු ඔයාලා මේ හදාගත්තු XM account එකට වෙබ්සයිට් එකෙන් log වෙන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා description එකේ දීලා තියෙන XM login link එක touch කරන්න. දැන් email කියන තැන ඔයාලා register වෙද්දී දුන්නු email address එක නිවැරදිව type කරන්න. password කියන තැන ඔයාලා register වෙද්දී දුන්නු password එක නිවැරදිව type කරලා ඉවර වෙලා මේ පල්ලෙහා තියෙන login කියන එක touch කරන්න. ඔයාට මේ වගේ කෝඩ් එකක් එන්ටර් කරන්න එනවා. ඔයාලා කලින් විදිහටම ඔයාලා රෙජිස්ටර් වෙද්දී දුන්න ඊමේල් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා OTP කෝඩ් කියලා ඉලක්කම් 6ක කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලා කෝඩ් එක මෙතනට නිවැරදිව ටයිප් කරන්න. ඔයාලට ඊළඟ ස්ටෙප් එකේදී කෝඩ් එකක් එන්ටර් කරන්න එනවා ඉලක්කම් 6ක. මෙතන ඔයාලා XM එකේ රෙජිස්ටර් වෙද්දී දුන්න ඊමේල් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා OTP කෝඩ් කියලා ඉලක්කම් 6ක කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලා කෝඩ් එක මෙතනට නිවැරදිව ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන verify code කියන එක ටච් කරන්න. ඔයාගේ account එක verify වුණාම ඔයාලට mail එකකින් දැනුම් දෙනවා. ඒ වගේම ඔයාලා මේ දකුණු පැත්තේ උඩ තියෙන profile icon එක ටච් කරාට පස්සේ ඔයාලට මේ වගේ verified කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මේ විදිහට තමයි XM එකේ නිවැරදිව register වෙලා document upload කරලා ඔයාගේ account එක නිවැරදිව verify කරගන්නේ. හරි මම හිතනවා ඔයගොල්ලන්ට මේ කියපු කාරණා ටික පැහැදිලි ඇති කියලා account එක හදාගෙන ඔයගොල්ලෝ verify කරගන්න ඇති කියලා මම හිතනවා. කාට හරි මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ Telegram channel එකට සම්බන්ධ වෙන්න description එකේ තියෙනවා link එක. ඒ වගේම ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් YouTube channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට පුළුවන් ඔයාට මං ගේන වීඩියෝ ඒ වෙලෙම දැනගන්න. ඒ වගේ මේ YouTube වීඩියෝ එක like එකක් comment එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. යාළුවන්ටත් බලන්න share කරන්න. අදට මං ගිහින් එන්න හැමෝටම ජයග්‍රහයි අනාගතයක්. මම මිස්ටර් සුරේ